හෙලෝ ගයිස්, මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද බදුල්ලේ ඉඳලා හපුතලේ එඩිෂන් බංගලුව යන්නයි හදන්නේ. කලින් හිතාගෙන හිටිය විදිහට උදේ 7 වෙද්දි මට බෝඩිමේ පිටත් වෙන්න පුළුවන් වුණා. උදේ මොන හරි කන්න ඕනේ නැත්තම් බඩගින්න මේ ගමන යන්න බෑ. ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. එළබජුන් එක නම් ඇරලා වගේ වෙන්නේ. ගිහින් බලමු. මේ තමයි අපේ කැම්පස් එක ගාව තියෙන එළබජුන් එක. උදේම රොටියක් කාලා ගමන පටන් ගන්න තමයි මම කල්පනා කරේ. මේ කැම්පස් එකේ මේන් ගේට් එක මගේ කැම්පස් එක තමයි ශ්‍රී ලංකා ඌවෙල්ලස් විශ්වවිද්‍යාලය. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ අලුත්ම විශ්වවිද්‍යාලය තමයි ශ්‍රී ලංකා ඌවෙල්ලස් විශ්වවිද්‍යාලය කියන්නේ. දැනට කැම්පස් එකට අවුරුදු 20යි. මේ අවුරුද්දේ අවුරුදු 20 සමරන්න එක්සිබිෂන් එකක් එහෙමත් තියෙනවා. මේ ඉස්සරහ ගස් එහෙම කපලා තියෙන්නේ ඒකට ලස්සනට ඔය තේ හදලා එහෙම දේවල් ටිකක් කරන්න කියලා තමයි කියන්නේ. කොහොම හරි කැම්පස් එක ගාවින් බස් එකට නැගලා මම ටවුන් එකට ආවා. මේ තියෙන්නේ බදුල්ලේ ස්ටේෂන් එක. අද නම් සෙනඟ වැඩි වගේ මුස්ලිම් අයගේ අවුරුද්දක් තිබ්බා ඊයේ. අවුරුද්දක් උත්සවයක් තිබ්බා. ඒ උත්සවයේ හින්දා සෙනඟ පොඩ්ඩක් වැඩි වගේ අද. අපි ගිහිල්ලා බලමු කෝච්චියේ මේ ඉඩක් අල්ල ගන්න පුළුවන් වේද කියලා. කෝච්චිය ඇවිල්ලා තිබ්බේ. බලමු ඉඩක් තියෙයිද කියලා. කෝච්චිය අද ගොඩක් සෙනඟ. කොහොම හරි සීට් එක උත් අල්ලගෙන මං ගමන පටන් ගත්තා. ඔන්න කෝච්චිය බදුල්ලෙන් පිටත් වුණා. බදුල්ලට පස්සේ ඊළඟ ස්ටේෂන් එක තමයි හාලියල. හාලියල කියන හරි ලස්සන පුංචි ස්ටේෂන් එකක්. ඔයාලට පේනවා ඇති ලස්සනට මල්ල වල ඒක හරි සරල ලස්සන ස්ටේෂන් එකක්. ඉතින් මේ හාලියල ස්ටේෂන් එකෙන් පස්සේ අපිට හම්බෙන ප්‍රධානම තැන තමයි ආරුක්කු 9 පාලම. මේ ආරුක්කු 9 පාලම බලන්න ගොඩක් අය ගොඩක් පැති වලින් එල්ලට එනවා. එල්ල ස්ටේෂන් එකෙන් බැහැලා පයින් රේල් පාර දිගේ යන්න ඕනේ මේ ආරුක්කු 9 පාලම බලන්න නම්. තව ක්‍රම තියෙනවා ඇති. මම හිතන්නේ එහෙම තමයි බලන්න යන්න ඕනේ. ආරුක්කු 9 පාලමෙන් පස්සේ ඇල්ල, කිතල් ඇල්ල, හීල්ලොය, බණ්ඩාරවෙල, දියතලාව කියන ස්ටේෂන් පහු කරගෙන අපි හපුතලයට ලං වුණා. අද හපුතල ස්ටේෂන් එකේ සෙනඟ පිරීලා මොකද අද ගොඩාක් අය එමෙහි යන දවසක්. අද ඉරිදා නිමාඩුවත් එක්ක කට්ටිය ගොඩක් ඇවිදින්න යනවා. මට හිතෙනවා වැරදි දවසක් තෝරගත්ත කියලා මේ වීඩියෝ එක හදන්නත් එක්ක ෆුටේජ් ගන්න හරි අමාරුයි සෙනඟින්දී. මොකද මගේ පළවෙනි බ්ලොග් එක සෙනඟ ඉස්සරහා වීඩියෝ කරද්දි මටත් චකිතයක් තියෙනවා. ඔන්න එහෙනම් හපුතල ස්ටේෂන් එකකින් අපි කෝච්චියෙන් බැස්සා. මුලින්ම උදේට කාලා ඉන්න ඕනේ එඩිෂන් යන්න කලින්. මොකද මම උදේට රොටියක් විතරයි කාලා ආවේ. දැන් හොඳටම බඩගිනි. ගිහින් බලමු ටවුන් එක පැත්තට. මේ තියෙන්නේ හපුතලේ ටවුන් එක. මේ කොළඹ 99 පාර. මේ පාරේ ගිහිල්ලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. කොහොම හරි පහලට ඇවිල්ලා එඩිෂන් පැත්තට හැරෙන තැන එතන හන්දියේ මොලියුස් එකක් තිබිලා හම්බුණා. මෙතනින් උදේට කාලා අපි ගමන පටන් ගමු. චිකන් නූඩල්ස් එකක් තමයි ගත්තේ. එඩිෂන් පැත්තට යන්න බස් තියෙනවා කියලා මෙතන කට්ටිය කිව්වා. ඒ වුණාට මම පයින් ගමන පටන් ගත්තා. පොඩ්ඩක් වටපිටා බලාගෙන උඩ යන්න පුළුවන් හින්දා. හපුතලේ පොලිස් ස්ටේෂන් එක තියෙන්නේ මේ එඩිෂන් යන පාරේ. අපි කොහොම ඉස්සරහට යන්කෝ බලන්න. බස් එකකුත් හම්බුණා. ලොකු දුරක් නෑ. තව කිලෝමීටර් 2ක් විතර තියෙන්නේ. කිලෝමීටර් 2 පයින් යනකොට බස් එක යන එක ලේසි හින්දා බස් එකට නැග්ගා. බස් එකේ ඉන්න පුළුවන් මෙතෙන්ට එනකන් විතරයි. මෙතනින් එහාට තමන්ගේ වාහනයක් තියෙනවා නම් එහෙම යන්න පුළුවන්. නැත්තම් මෙතන 3 wheelers තියෙනවා 3 wheel එකක් අරන් යන්න පුළුවන්. මම ඉතින් පයින් යන්න හිතුවා. මොකද ඉතින් බදුල්ලේ හැමතැනම පයින් යන අපිට මේ කිලෝමීටරයක් පයින් යන එක මහදුරක් නෙමෙයි. පැය කීපයක ගමනකින් පස්සේ අන්තිමට ඔන්න එඩිෂන් ආවා. මුලින්ම ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකක් රුපියල් 100යි. අද නම් සෙනඟ පිරීලා ඔන්න එහෙනම් ටිකට් එකත් අරගෙන මම ඇතුළට යනවා.
ඇඩිෂන් බංගලෝ ගැන කියනවනම් මේක රෝමන් කතලික් ෆාදස්ලා ඉගෙන ගන්න සෙමිනේරි එකක්. මෙතන ඉගෙන ගන්නේ බෙනඩිකානුනිකායට අයිති ෆාදස්ලා. 1931 තමා මේක පටන් අරගෙන තියෙන්නේ මට මතක විදිහට. මෙතන ස්වභාව සෞන්දර්යය අතින් ගෘහ නිර්මාණ ශිල්පය අතින් හරිම ලස්සන දැනක්. පයින් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ලස්සන බලලා ඇවිදලා ෆොටෝ ගහලා දැන් ටිකක් තිබහයි. මෙතන කැන්ටින් එකක් තියෙනවා මම දැක්කා ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. කූල් මයිලෝ එකක් ගත්තා අයිස්ක්‍රීම් දාලා. ඒකත් රසයි. ලස්සනට මල් බබලා මෙතන ගාඩන් එක හරිම ලස්සනට නඩත්තු කරගෙන යනවා. මෙතන මේ පොඩි පොන්ඩ් එකක් එක්ක මරියතුමියගේ සුරුවමක් තියෙනවා. මං පොඩ්ඩක් එතන උඩට ගියා. හරිම ලස්සන එතනින්ද වටේ බලද්දි. හරි මයිලෝත් බීලා තව ෆොටෝ එහෙමත් ගහගෙන ආය කැම්පස් එක පැත්තේ යන්න පිටත් වෙන්න තමයි හිතුවේ. පාරට ආපු ගමන් වගේ බස් එකක් හම්බ වුණා. මේකේ ටවුන් එකට ගිහිල්ලා කෝච්චිය එන වෙලාව වෙනකන් තේ එකක් එහෙම බීලා කැම්පස් එකට යන ගමනට ලෑස්ති වෙන්න ඕනේ. ස්ටේෂන් එක ගාම කඩබල් කීපයක් තියෙනවා දැක්ක හින්දා ටවුන් එකේ ඇවිද හිටියේ නෑ. ස්ටේෂන් එක පැත්තට මං ආවා. එතකොට කෝච්චියක් තියෙන වෙලාව බලාගෙනම තේ එකක් බොන්න පුළුවන් නේ කියලා. කෝච්චියක් එන්න තව පැයක් විතර දිනනවා. මේ කඩෙන් අපි රොටියක් කාලා කෝපි එකක් බොමු. ඊළඟට බදුල්ල පැත්තට යන කෝච්චිය එන්නේ 4:20ට කියලා තිබ්බේ. හැබැයි කෝච්චියද පරක් වෙනලු 5ටලු වෙන්නේ. එතකන් ඉතින් මෙතනලා ෆොටෝ එකක් එහෙම ගහගෙන ඉන්න තියෙන්නේ. කෝච්චියත් ආවා. ආයෙ බදුල්ල ගමන පටන් ගත්තා. දැන්නම් කළුවරත් වැටිලා මේ බදුල්ල ස්ටේෂන් එකට ආවා. මෙතනින් ටිකට් එක දීලා එළියට ගිහිල්ලා මොනවද දැන් රැයට ගන්න එපේ. රැයට එක්ක කෑම අරන් යන්න ඕනේ. නැත්තම් කාලේ යන්න ඕනේ. රංජන් මේකසේ රැයට කාලේ යන්න බැලුවේ. රංජන් එක තියෙන්නේ බදුල්ල ටවුන් එකේ ඔර්ලෝසු කනුව ඉස්සරහා. මේක මේ උඩ තට්ටුවේ හරි ලස්සන ඩයිනින් ඒරියා එකක් තියෙනවා. නිදහසේ කාලා යන්න පුළුවන්. එතනට යන්කෝ. රංජන් එකේ රැට කාලා පික්මි එකකුත් දාගෙන මම කැම්පස් එක පැත්තට යන්න පිටත් වුණා. හරි ඔන්න කැම්පස් එක ළඟට ආවා. මම බෝඩි මලකටම යන්නේ නැතුව මෙතනින් බැස්සේ මේ සීනි අරන් යන්න ඕනේ තේ එකක් බොන්න. ඔන්න එහෙනම් බෝඩි මලඟට මාව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බදුල්ල ඉඳලා ඇඩිෂන් ගිහිල්ලා ආවේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. පීස්.